ඔන්න ඉතින් අද අපේ සචින් පුතාගේ උපන්දිනේ තිබ්බා. අපි හැමෝම එයාට සුබ උපන්දිනයක් කියලා ආශිර්වාද කරා. එයා අපිට පුංචි සංග්‍රහයකුත් ලබා දුන්නා. සුබ උපන්දිනයක් වේවා සචින් පුතේ. ඊට පස්සේ අපි හැමෝම කැමති අපේ ලස්සනම හෝරාව තමයි පටන් ගත්තේ. ඒ වෙනුවෙන් අපි සත්ත්කුඹ ජාතකයේ හැම ළමයෙක්ටම පෙන්නුවා. ඊට පස්සේ ලස්සන පින්තූරයකුත් පාට කරා. අපිට ගංගමිස් ලස්සන කතාවක් කියලා දුන්නා. මේ බලන්නකෝ අපිට ගංගමිස් කතන්දරය කියලා දෙනවා. ඔන්න අම්මේ තාත්තේ අද ඔයාගේ චූටි පුතා ලස්සනට දහම් පාසලේ කාලය ගත කරපු විදිහ. ඔන්න පුතේ, ඔන්න දුවේ අනිවාර්යෙන් ලබන සතියේ දහම් පාසල් එන්න ඕනේ. අපේ ලස්සන හෝරාව ගත කරන්න. තෙරුවන් සරණයි.